සුබ දවසක්. අද ඉන්න ශිෂ්‍ය පරම්පරාවේ ඉන්නේ වෙන කවදාකටත් වඩා ලොකු පීඩනයකින්. ඉතින් අධ්‍යාපනයෙන් දැනුම දෙන එක විතරක් ඇත්තටම ඇතිද? නේද? හොල්ලයි අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ අධ්‍යාපනික මඟ පෙන්වීම සහ උපදේශනය කියන දේ ශිෂ්‍යයෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් ප්‍රබල මෙවලම් දෙයක් වෙන්නේ කොහොමද කියලායි. අපි මේ කතාව පටන් ගමු අද ශිෂ්‍යයන් මුහුණ දෙන අභියෝග මොනවද කියන තැනින්. ඊට පස්සේ මේවට විසඳුම් විදිහට දෙන සහාය කාලයක් එක්ක වෙනස් වුනේ කොහොමද කියලා බලමු. ඊළඟට මඟ පෙන්වීම සහ උපදේශනය කියන වචන දෙකේ තියෙන නියම වෙනස හරියටම තේරුම් අරගෙන මේවා අධ්‍යාපනයට කොච්චර වැදගත්ද? ඒ වගේම අනාගත පරපුරක් බලගන්වන්නේ කොහොමද කියන තැනින් අපි මේ කතාව ඉවර කරමු. හරි. එහෙනම් අපි පළවෙනි කොටස. නූතන ශිෂ්‍යයාගේ අභියෝගය. මේ හැම දෙයකම මුල තේරුම් ගන්න නම් අපි මුලින්ම අහන්න ඕන ප්‍රශ්නේ තමයි ඇයි අද කාලේ ශිෂ්‍යයෙකුට මේ තරම්ම සහායක් අවශ්‍ය වෙන්නේ? ඇත්තටම ඇයි අද කාලේ ශිෂ්‍යයන්ට මේ තරම් පීඩනයක් දැනෙන්නේ? මේ මූලාශ්‍රයට අනුව නම් මේකට තියෙන ලොකුම හේතුව තමයි අපි ජීවත් වෙන සමාජයේ එන්නෙම සංකීර්ණ වෙන එක. ඒකින් අපි බලමු මේ කියන සංකීර්ණත්වය ශිෂ්‍යයන්ට බලපාන්නේ කොයි වගේ විදිහටද කියලා. මෙන්න මේ අධික තරංගකාරීත්වය තමයි ප්‍රධානම ප්‍රශ්නය. විභාග අනාගතය ගැන තියෙන බලාපොරොත්තුව, වේගින් වෙනස් වෙන ලෝකෙට හැඩගැහෙන්න ඕනකම මේ හැමදේම ශිෂ්‍යයෙක්ගේ මනසට දරන්න බැරි තරම් බරක්. ඉතින් ප්‍රතිඵලය මොකද්ද? ඉගෙනීමට බාධා වෙනා විතරක් නෙවෙයි, ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවම යටපත් වෙලා යනවා. හොඳයි. මේ අභියෝගවලට මුහුණ දෙන්න සමාජයෙන් ලැබුණු සහාය කාලයත් එක්ක වෙනස් වුනේ කොහොමද? අපි දැන් පොඩ්ඩක් ඒ ඓතිහාසික ගමන දිහා බලමු. ඉස්සර කාලේ ඒ කියන්නේ සමාජයේ සරල කාලේ පවුලෙන්, ගමෙන්, පන්සලෙන් ලැබුණ අවිධිමත් මඟ පෙන්වීම ඇති වුණා. හැබැයි කාර්මික විප්ලවයත් එක්ක සමාජ සංකීර්ණ වෙද්දී ඒ පරණ ක්‍රම තවදුරටත් මදි වුණා. අන්නේ හිඩැස පුරවන තමයි විධිමත් වෘත්තීය මට්ටමේ සේවාවක් විදියට මේ ශාස්ත්‍රය බිහි වෙන්නේ. හරි. දැන් අපි මේ විග්‍රහයේ හදවතටම මඟ පෙන්වීම සහ උපදේශනය කියන මේ ප්‍රධාන සංකල්ප දෙක මොනවද කියලා අපි හල්ලෙටම අඳුරගමු. බොහොම සරලව කිව්වොත් මඟ පෙන්වීම කියන්නේ හරියට පාරක් පෙන්වනවා වගේ වැඩක්. කෙනෙක්ට අධ්‍යාපනිකව හරි වෘත්තීයමය වශයෙන් හරි යන්න ඕන තැනට මෙන්න මේ පාරේ යන්න කියලා යම් දිශාවකට යොමු කරන ක්‍රියාවලියක්. හැබැයි උපදේශනය කියන්නේ ඊට වඩා ටිකක් ගැඹුරු දෙයක්. මෙතනදී වෙන්නේ පාර පෙන්වනවට වඩා කෙනෙක්ට තමන්ගේම පාරක් හොයාගන්න උදව් කරන එක. තමන් කවුද කියලා තේරුම් අරගෙන තමන්ගේම ශක්තියෙන් ගැටලු විසඳ ගන්න බල ගන්නවන ක්‍රියාවලියක් තමයි මේක. ඉතින් මේ සංකල්ප දෙක එක වගේ ඇහුනට දැන් තේරෙන්නේ නැතිනේ මේ දෙක අතර පැහැදිලි වෙනස්කම් තියෙනවා කියලා. අපි ඊළඟට බලමු මේ මොනවද කියලා. තව ටිකක් විස්තරාත්මකව. මෙන්න මේකයි වෙනස. මඟ පෙන්වීම කියන්නේ යම් මඟකට යොමු කරන දෙයක්. ඒ කියන්නේ මෙන්න මේ පාරේ යන්න කියලා පෙන්වනවා. හැබැයි උපදේශනය කියන්නේ යොමු නොකරන ක්‍රියාවලියක්. එතනදි කියන්නේ ඔයාටම ඔයාගේ පාර හොයාගන්න මම උදව් කරන්නම් කියන එක. ඒක අධ්‍යාපනික ගැටලු වලට බර දෙනකොට අනික පුද්ගලික ගැටලු විසඳ ගන්න බල ගන්නවනවා. මේ රූප සටහනෙන් හරි ලස්සනට පැහැදිලි කරනවා උපදේශනය කියන්නේ නිකම්ම කතා බහක් නෙවෙයි ඒක වෘත්තීය ක්‍රියාවලියක් කියලා. උපදේශකයාගේ දැනුම, කුසලතා, ආචාර ධර්ම මේ ඔක්කොම මත ගොඩ නැගේ විශේෂ සම්බන්ධතාවයක් තුලින් සේවාලාභියා තමන්ගේ ගැටලු වලට තනියම මුහුණ දෙන්න ශක්තිමත්. ඒ කියන්නේ බලගන්වනු කෙරෙත් බවට පත් වෙනවා. හරි. අපි මේ සංකල්ප දෙක තේරුම් ගත්තා. දැන් බලමු මේවා පාසල් පරිසරයක් ඇතුලේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණය ගැන. බලන්න පාසලක් තුල මේ සේවාවන් හරියට ගහක අතු වගේ විහිදලා යනවා. අධ්‍යාපන ප්‍රශ්න, මානසික සෞඛ්‍ය, අනාගත වෘත්තීය, පවුලේ ප්‍රශ්න මේ හැම අංශයකටම සහාය ලැබෙනවා. මේකෙන් පැහැදිලි වෙනව නේද? ශිෂ්‍යයෙකුට අවශ්‍ය වෙන්නේ තනින් තන දෙන උදව්වක් නෙවෙයි, සම්පූර්ණ පරිපූර්ණ සහායක් කියන එක. ශිෂ්‍යයෙක්ගේ දියුණුවට බාධා වෙන්න පුළුවන් ගැටලු එන්නේ එක තැනකින් නෙවෙයි. මේ වගුවෙන් පේනවා වගේ පවුලෙන්, පාසලෙන් ඒ වගේම යාළුවන්ගෙනුත් විවිධාකාර පීඩන එන්න පුරුවන්. අස්ථාවර ගෙදර පරිසරයක ඉඳන් ඉගෙනීමේ අපහසුතා සමවයසී මිතුරන්ගෙන් එන පීඩනය දක්වා මේ ගැටලු පරාසය හරිම පුළුල්. හොඳයි. මේ සියලුම උත්සාහයන්ගේ අවසාන අරමුණ මොකක්ද? අපි මේ අවසාන කොටසින් බලමු මේ සේවාවන් වල දිගුකාලීන බලපෑම ගැන. මේ මූලාශ්‍රයේ තියෙන මේ උපුටා ගැනීමෙන් මුළු කතාවම හරි අපූර්වට සාරාංශගත කරනවා. ඉලක්කය විභාග පාස් කරන එක විතරක් නෙවෙයි. අනාගත ලෝකයට මුහුණ දෙන්න පුළුවන් සමබර පෞරුෂයකින් හෙබි ස්වාධීන පුද්ගලයෙක් බිහි කරන එකයි.
ඉතින් අන්තිමට තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. මඟ පෙන්වීමේ සහ උපදේශනයේ මූලිකම අරමුණ වෙන්නේ ශිෂ්‍යයෙක්ගේ ගමනට තියෙන බාධක අයින් කරලා ඔවුන්ට තමන්ගේ උපරිම දක්ෂතා දක්වන්න අවශ්‍ය කරන පරිසරය සහ මානසික ශක්තිය ලබා දෙන එක. ඉතින් මේ හැමදේම අවසානයේ අපි හැමෝගෙම ඉස්සරහා තියෙන්නේ එක ලොකු ප්‍රශ්නයක්. අපි දැනුම දෙනවා වගේම හැම දරුවෙක්ගේම මානසික සුවතාවය තහවුරු කරන අධ්‍යාපන ක්‍රමයක් අපි හදන්නේ කොහොමද? මේක තමයි අපේ අනාගතය වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා විසඳන්න ඕන අභියෝගය.